දීර්ඝායුෂ වේවා හැමෝටම. ලැබුවා වූ 2026 වර්ෂය සුබම සුබ නව වසරක් වෙන්න කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ධනු ලග්න හිමියන්ට 2026 වර්ෂය කොහොමද කියන එක. මුලින්ම කියන්න ඕන ඔබ තවමත් මගේ YouTube channel එක subscribe කර නොමැති නම් ඒව subscribe කර මෙවැනි වටිනා වීඩියෝ ලබා ගැනීම සඳහා නිරන්තරයෙන් රැඳී සිටින ලෙසත් ඒ වගේම මෙම වීඩියෝ අවසානයේදී රැඳී සිටින ලෙසත් ඉල්ලා සිටිනවා. එහෙමනම් අපි අද කතා කරමු රාශි චක්‍රයේ තවත් එක් රාශියක් පිළිබඳව. එහෙම නැත්නම් ධනු ලග්න හිමියන්ට 2026 වර්ෂය කොහොමද කියන එක. ඔබ දන්නවා ධනු ලග්න හිමියන්ගේ ලග්නාධිපතිය ගුරු ග්‍රහයා බව. ඒ වගේම 2025 වර්ෂයේ සෙනසුරු මාරුවක් සිද්ධ වුණා. ඒ සෙනසුරු මාරුව එක් එක් අයට එක් එක් ආකාරයෙන් බලපාන්නේ. විශේෂයෙන්ම මීන කුම්භ මේෂ යන රාශි හිමියන්ට එහෙම නැත්නම් මීන කුම්භ මේෂ ලග්න හිමියන්ට එම සෙනසුරු ඒ රාශික තත්ත්වයේ ඒ ආකාරයෙන්ම බලපෑම් කරනවා. එතකොට සමස්තයක් ලෙස ගත්තම අන්ලග්න හිමියන්ට එවැනි ලොකු බලපෑමක් නැහැ. නමුත් බලන්න ඔබගේ ජන්ම පත්‍රයේ චන්ද්‍රයා සිටින ස්ථානය අනුව ඔබට යම් යම් ඒ රාශික තත්ත්වයන් පවතින්නට පුළුවන් බවක් පෙන්වන්න කරනවා. ඔබගේ උප්පත්ති කේන්ද්‍රයේ 3 4 5 සහ 9 යන ස්ථානයන් බලන්න. ඒ වගේ චන්ද්‍රයා පිහිටල් සිටිනවා නම් ඔබට ජන්ම ඒ රාශිකයක් හෝ චන්ද්‍ර අෂ්ටම ඒ රාශිකයක් පවතින්නට පුළුවන්. අපි ඒ වගේම බලමු 2026 වර්ෂයේ ලබනකොට ඔබගේ ලග්නයට අනුව කේන්ද්‍රය කොහොමද කියලා. ඔබ 2026 වර්ෂයේ උදා වන විටම ගුරු ග්‍රහයා ඔබගේ 7 වෙනියේ සිටිනවා. රාහු ග්‍රහයා 3 වෙනියේ සිටින බව පෙන්වම් කරනවා. ඒ වගේම වසර අවසානයේ රාහු ග්‍රහයා නැවත දෙවැන්නට පැමිණීමකුත් පෙන්වම් කරනවා. ශනි ග්‍රහයා 4 වෙනියේ සිටින අතර කේතු ග්‍රහයා 9 වෙනියේ සිටින බව පෙන්වම් කරනවා. වසර අවසානයේ නැවත කේතු ග්‍රහයා 8 වෙනියට පැමිණීමක් පෙන්වම් කරනවා. ඒ වගේම රවි සිකුරු කුජ බුධ යන ග්‍රහයන් වරින් වර ස්ථාන මාරු වීම පෙන්වම් කරනවා. ඒ වගේම ඔබ දන්නවා 2026 වර්ෂයේ ගුරු ග්‍රහයාගේ විශේෂ ග්‍රහ මාරු කීපයක්ම සිද්ධ වෙන වර්ෂයක් කියලා. ගුරු ග්‍රහයා 7 වෙනිට 8 වෙනිට සහ 9 වෙනිට වරින් වර මාරු වීමක් පෙන්වම් කරනවා. ඒ වගේම දෙසැම්බර් මාසයේ රාහු කේතු මාරුවක් පෙන්වම් කරනවා. ඒ වගේම සෙනසුරු ග්‍රහයා වර්ෂ අවසානයේ වක්‍රයෙන් මිදිලා නිවෘත්ත වීමක් පෙන්වම් කරනවා. ඒ අනුව බලමු 2026 වර්ෂයේ ධනු ලග්න හිමියන්ගේ අධ්‍යාපනය, ගෘහ ජීවිතය, රැකියාව, ව්‍යාපාර කටයුතු, සෞඛ්‍ය ඇතුළු සමස්ත ජීවිතයට කෙබඳු ආකාරයේ බලපෑමක් එල්ල කරනවද කියලා. මුලින්ම අපි ගත්තොත් රැකියාව. රැකියාව ඔබට වඩාත් යහපත් වර්ෂයක් කියලා කියන්නත් පුළුවන්. ඔබගේ පසුගිය වසර 10කට සාපේක්ෂව ඔබගේ සුබම සුබ වසරක් කියලා කියන්නත් පුළුවන් 2026 වර්ෂයේ. රැකියාව වඩාත් හොඳින් කරගෙන යන්නටත් ඒ වගේම රැකියාවේ නව උසස් වීම බලාපොරොත්තු වෙන සිටියනම් ඒ අයගේ එම තත්ත්වයන් වඩාත් යහපත් ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කරගන්නටත් පුළුවන් වර්ෂයක් 2026 කියන්නේ. රැකියාවෙන් හොඳ ධනයක් උත්පාදනය කර ගැනීම හැකියාවකුත් පෙන්වන්න කරනවා. ඒ වගේම අපි ව්‍යාපාර කටයුතු බැලුවොත් ඔබ ව්‍යාපාර කටයුතු වඩාත් සාර්ථක කරගන්නට පුළුවන් වර්ෂයක් කියලා කියන්නට පුළුවන්. නව ව්‍යාපාරයක් ආරම්භ කරන්නට හෝ පවතින ව්‍යාපාරයේ යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා හැකි වර්ෂයක් කියලා කියන්නත් පුළුවන්. වසර 10කට පසුව උදා වූ සුබම සුබ වර්ෂයක්. ඒ නිසා ඔබගේ ව්‍යාපාර කටයුතු යහපත් ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා ශක්තිමත්ව මුහුණ දෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ව්‍යාපාර කටයුතු වලින් ඒ වගේම මේ විදේශ මුදල් ලැබීමේ හැකියාවකුත් පෙන්වුම් කරනවා. විදේශයන් හා සම්බන්ධ ව්‍යාපාර කටයුතු පුළුල් කර ගැනීමේ හැකියාවක් පෙන්වුම් කරනවා. ඒ අනුව ඔබගේ ආර්ථික තත්ත්වය වඩාත් යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාමට හැකි වර්ෂයක්. ඒ වගේම ආදායම උත්පාදනය කරනකොට ඔබ හිතන්න ඕනේ මේ මම නීත්‍යානුකූල මාර්ග වලින් පමණක් ආදායම උත්පාදනය කරන්නට ඕන කියන එක. මොකද මේ පෙන්වුම් කිරීමක් කරනවා ඔබ නීත්‍යානුකූල නොවන මාර්ග වලින් ආදායම උත්පාදනය කිරීමකට පෙළඹීමක් සිද්ධ වෙන්නට පුළුවන් වර්ෂයක්. මුදල් කොහොම හරි ලැබෙනවා නම් මට මුදල් ලැබෙනවා නම් කියලා ඔබ හිතන්නට පුළුවන්. නමුත් ඒක ඔබට යම් යම් අවස්ථාවලදී අහිතකර ආකාරයෙන් බලපාන්නට පුළුවන් නිසා නීත්‍යානුකූල මාර්ග වලින් පමණක්ම ආදායම උත්පාදනය කිරීමට පෙළඹෙන්න කියලා තමයි මට කියන්න පුළුවන්. ඒ වගේ ඔබගේ ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා අන් අයගේ උදව් උපකාර නිරන්තරයෙන්ම ලැබෙනවා. සහෝදර සහෝදරියන්ගේ යහළු මිත්‍රාදීන්ගේ උදව් උපකාර ඔබගේ ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා හොඳ මඟ පෙන්වීම නැත්නම් විශාල අස්වැසිල්ලක් කියලා කියන්නට පුළුවන්. ඒ අයගේ උදව් උපකාර ඔබට නිරන්තරයෙන්ම ලැබෙනවා.
ව්‍යාපාරයක් පටන් ගත්තාම මේක පියවරෙන් පියවර යන එකවර විශාල ආකාරයෙන් පටන් ගන්නට සූදානම් වෙන්නට එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ. මොකද ස්ටෙප් බයි ස්ටෙප්. එහෙම නැත්නම් පියවරෙන් පියවර යාමෙන් ඔබගේ ව්‍යාපාර කටයුතු වඩාත් යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාමට හැකි වර්ෂයක්. ගෘහ ජීවිතය ගත්තොත් ඔබ ඔබගේ වගකීම් නිසි ආකාරයෙන් ඉටු කරන්න කියලාට කියන්න තියෙනවා. මොකද අන් අයගෙන් උදව් උපකාර ඔබ බලාපොරොත්තු වෙන්නට එපා. එවන් අයගෙන් ඔබට උදව් උපකාර ලැබෙන්නේ නැති වර්ෂයක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම දරු දැරියන් සහෝදර සහෝදරියන් ඔබගෙන් ඈත් වීමක් පෙන්වුම් කරනවා. ඒ නිසා තනියම තමන්ගේ ගමන යන්න ඔබ සූදානම් වෙන්න ඕනේ. ඒ සඳහා ඔබ වගකීම් සහගතව හැසිරෙන්න ඕනේ. එහෙම නැත්නම් ගෘහ ජීවිතේ තමා වඩාත් වගකීම් සහගතව දරන්න පුරුදු වෙන්න කියලා තමයි කියන්නේ. අන් අයගේ උදව් උපකාර බලාපොරොත්තු වීමට නොහැකි වර්ෂයක් නිසා. ඒ වගේම ඔබගේ ශරීර සෞඛ්‍ය ගත්තොත් ඒ ශරීර සෞඛ්‍යට යම් යම් බලපෑම් සිද්ධ වෙන්නට පුළුවන් බවක් පෙන්වුම් කරනවා. ඒ නිසා ඔබට යම් යම් රෝගී තත්ත්වයන් මතුවූ විට ඒ සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන නිසි ආකාරයෙන් ඒව කටයුතු කරගන්න කියලා කියනවා. මොකද එහෙම නැත්නම් ඔබට යම් යම් සෞඛ්‍යමය ගැටලුවලට මුහුණ දීලා මුදල් නාස්ති වීමක් සිද්ධ කරගන්නට වෙන නිසා. ඒ වගේම අවිවාහක තරුණ තරුණියන්ට වසරේ මුල් භාගය වඩාත් සුසුයි කියලා කියන විවාහ කටයුතු සඳහා වසරේ අවසාන භාගයට වඩා වසරේ අවසාන භාගයේ ඒ සඳහා යම් යම් අහිතකර බලපෑම් ඇති වෙන්නට පුළුවන් බවක් පෙන්වුම් කරනවා. ඒ නිසා ඔබගේ විවාහ කටයුතු සිද්ධ කරනවා නම් ඒ සඳහා වසරේ මුල් භාගය ඒම යොදා ගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම ඔබගේ හැරගිය පෙම්වතා හෝ පෙම්වතිය සොයාගෙන එන කාලයක් කියලා කියන්නට පුළුවන්. ඒ වගේම අපි අධ්‍යාපන කටයුතු ගැන කතා කළොත් අධ්‍යාපන කටයුතු සඳහා වඩාත් සුබදායී වර්ෂයක් කියලා කියන්නට පුළුවන්. ඒ වගේම ඔබ උනන්දුවෙන් කැපවීමෙන් කටයුතු කරොත් ඔබගේ උනන්දුවේ කැපවීමේ තරමට ප්‍රතිඵල ලැබිය හැකි වර්ෂයක්. අන් අය ඉදිරියේ ඔබ කැපී පෙනෙන චරිතයක් වෙනවා. අධ්‍යාපනය විශිෂ්ට ජයග්‍රහණ ලැබිය හැකි වර්ෂයක් නිසා ඔබ උනන්දුවෙන් කැපවීමේ අධ්‍යාපන කටයුතු කරන්න ඔබගේ උනන්දුවේ උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබීමට හැකියි. ඒ වගේම විද්‍යාත් අධ්‍යාපනයේ යම් කෙනෙක් බලාපොරොත්තු වෙමින් සිටිනවා නම් මේ වර්ෂයේ එම විදේශ අධ්‍යාපන සීනය ඉෂ්ට සිද්ධ කර ගැනීමේ හැකියාවකුත් පෙන්වුම් කරනවා. ඒ වගේම ගමන් බිමන් යනකොට උස ස්ථානවලදී යම් යම් අනුතුරුදායක තත්ත්වයන් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙන්න කියලා කියනවා. මොකද මේ යාන වාහනවල යනකොට අනුතුරු සිද්ධ වීමේ හැකියාවක් තියෙනවා. උස ස්ථානවලට ගියාම වැටීම් තැලීම් ඇති වීමේ හැකියාවක් තියෙනවා. ඒ පිළිබඳව වඩාත් සැලකිල්ලෙන් කටයුතු කරන්න. ඒ අනුව 2026 වර්ෂය පසුගිය වසර 10ට සාපේක්ෂව වඩාත් ඵලදායී වර්ෂයක් කියලා කියන ගමන් කියන්නත් පුළුවන්. ඒ නිසා ඔබගේ මානසික සෞඛ්‍ය නැත්නම් ධනාත්මක චින්තනය වැඩි දියුණු කර ගැනීම සඳහා නිරන්තරයෙන් ආගමික වතාවත්වල යෙදෙන්න, ඒ වගේම මෛත්‍රී භාවනාව කරන්න, බෝධි පූජාව පවත්වන්න, දුගී මගී යාචකාදීන්ට ආහාර පාන ලබා දෙන්න, ඒ වගේ ඕන් සතුටටපත් වීම ඔබගේ ජීවිතය යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා මහත් පිටුවහලක් වේවි. 2026 වර්ෂයේ ඔබගේ යහපත් බලාපොරොත්තු ඒකාන්තයෙන්ම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අවසාන වශයෙන් ඔබ තවමත් මාගේ YouTube channel එක subscribe කර නොමැති නම් මේ subscribe කර මෙවැනි වටිනා වීඩියෝ ලබා ගැනීම සඳහා නිරන්තරයෙන් හැදින් සිටින්න කියලා ඉල්ලා සිටින ගමන්ම ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.